ඕගොල්ලෝ මේක තුලා ඉන්නේ ෆික්ම ගැන කියන වීඩියෝ සිරිස එක දෙවන වීඩියෝ එකත් එක්ක. ඉතින් කලින් දාපු වීඩියෝ එක බැලුව නැත්තම් ඕගොල්ලෝ ඒ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ බලන්න. අපි මේ වීඩියෝ කතා කරන්නේ ෆික්ම වලට ලොගින් වෙන්න කොහොමද, account එක create කරගන්න කොහොමද අන්නේ ටික. ඉතින් අපි මුලින්ම යන්න ඕනේ figma.com එකට. figma.com එකට ගියාට පස්සේ මෙතන අපිට get started කියලා බටන් එකක් පේනවා. අපි ඒක ක්ලික් කරලා ඉස්සරහට යනවා. හරි, මෙතෙන්දි අපිට අපේ ඊමේල් එක දීලා පාස්වර්ඩ් එකක් ගහලා අපේ account එක create කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙතනින් Google account එකෙන් continue කරගන්න. ඒ ඔයගොල්ලන්ට මේක ඔබලා පුළුවන් ඔයගොල්ලන්ගේ Gmail assign කරලා තියෙනවා නම් continue කරගෙන account එක ඉස්සරහට කරගෙන යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් අපේ ඊමේල් එකක් දීලා අපිට මෙතනින් අපේ ඊමේල් එකක් දීලා ඉස්සරහට යන්න. හරි, අපිට මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න වෙනවා. ඒකට මම පාස්වර්ඩ් එක ටයිප් කරගන්න. කරන්න දුන්නා. හරි, දැන් මෙන්න මෙතනදී ඔයගොල්ලෝගේ Gmail එක කරේ Outlook එක කරන්න දුන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් Gmail account එක ඔයගොල්ලන්ගේ open කරගෙන එතනින් ඔයාලට අද email එකේ තියෙන verify කියන බටන් එක ක්ලික් කරගෙන verify කරගන්න. ඉතින් මම මගේ mail වලට යනවා. මගේ mail box එකට ගියාට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා මගේ verify කරගන්න ආපු email එක. මෙතන මේ ක්ලික් කරලා verify email කියන එක දුන්නාම අපි automatically login වෙනවා මේ account එකට. ඊට පස්සේ මෙතන email verified කියලා වැල්ලා අපිට මෙන්න මේ වගේ view එකක් එනවා. හරි, මෙතනින් අපිට අපේ නමක් දෙන්න පුළුවන්. continue දෙනවා. මෙතනින් යනවා how do you plan to use Figma. ඉතින් මෙතනින් දෙනවා school කියන එක. හරි, මෙතනින් මම select කරනවා මම educator කෙනෙක් කියලා. හරි, එතන මම college university කියන select කරනවා. මෙතන තියෙන්නේ අපි ටීම් එකක් වැඩ කරනවා නම් අපිට පුළුවන් මෙතෙන්ට ඒගොල්ලන්ගේ ඊමේල්ස් දාලා ඒගොල්ලන්ගේ Figma account එකත් මේකට link කරගන්න. හරි, මෙතනින් ගන්න Figma කලින් use කරලා තියෙනවද කියලා මම ඒකට no දීලා ඉස්සරහට යනවා. නැත්නම් අපිට පුළුවන් yes a few times කියලා ඉස්සරහට යන්න. හරි, yes a few times කියලා ඉස්සරහට යන්න. හරි, අපිට මෙතනින් පුළුවන් අපිට අපේ පැකේජ් එක ප්ලෑන් එක තෝරගන්න. මෙතෙන්දි මම ස්ටාර්ට් ප්ලෑන් එක කියන්නේ මේක ෆ්‍රී ප්ලෑන් එක තෝරගන්නවා. මෙතෙන් නැත්නම් අපිට මේක පේ කරලා අපිට මේ ප්‍රොෆෙෂනල් එකයි ඕගනයිසේෂන් කියන එකයි බයි කරගන්න පුළුවන්. ඉතින් මේ අපිට ඕන කරන දේවල් ඔක්කොම වගේ මේ ස්ටාර්ට් ප්ලෑන් එකේ තියෙනවා. ඒකින්ද අපි මේ ස්ටාර්ට් ප්ලෑන් එක දැන් සිලෙක්ට් කරගෙන කන්ටිනියු දෙමු. හරි, මෙතනින් අහනවා what do you want to make first කියලා. ඉතින් මෙතනින් මම මොකක් හරි සිලෙක්ට් කරොත් එහෙම අපි යන්නේ අපේ ඇප් ඩිසයින් කරන තැනට හරි ඒ වගේ තැනට. ඉතින් ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් කියලා දෙන්න ඕන නිසා මම මෙතනින් දැන්ට ස්කිප් කරගෙන යනවා. ඕගොල්ලෝ මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරලා ඕගොල්ලෝ ඩිසයින් කරන්න යන මොකක්ද කියලා සිලෙක්ට් කරලා කන්ටිනියු කරන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් මෙතනින් ස්කිප් කරගන්න. හරි, මේ දින්න අපි ඉන්ටර්ෆේස් එක මුලින්ම වෙනවා. මෙතනින් අපි ගන්න ටූල් එකක් ගන්න අපි let's go කියලා ඒක ක්ලික් කරමු. හරි, මෙතනින් අපිට දැනගන්න පුළුවන් මේ draft කියන්නේ මොනවද. මෙතන draft කියන එකෙන් අපිට plus icon එක ක්ලික් කළාම අපිට පුළුවන් අපි design එකක් දාන්න යන්නේ අපි jam එකක්ද එහෙම නැත්නම් slides අන්න ඒ වගේ අපිට මෙතන කැමති එකක් select කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට ඕන අපි project එකක් කරපු එකක් තියෙනවා නම් import කරගන්නත් පුළුවන්. හරි, මෙතන කියන්නේ අපිට මේ draft වල අපි මේ හදාගන්න මෙතන හදාගන්න ඒවා අපිට වෙන කෙනෙක්ට view only වෙන විදිහට විතරක් access කරන්න පුළුවන් කියලා ඕන නම් වෙන කෙනෙක්ට අපි access දෙන්න පුළුවන් view only විදිහට විතරක්. මෙතනින් අපිට පුළුවන් අලුත් team එකක් create කරගන්න. ඉතින් අපි අලුත් team එකක් create කරගත්තාම මේ team එකත් එක්ක එකම project එකේ වැඩ කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒක edit කරගන්න පුළුවන්. මේ edit access තියෙනවා. ඉතින් මේ ඒක තමයි මේ team කතන්දරේ වෙන්නේ. මෙතන තියෙනවා need some design inspiration explore templates. මෙතන මේ community එකෙන් කරන්නේ අපිට පුළුවන් මේගොල්ලෝගේ දීලා තියෙන templates plugin widgets ඒ වගේ දේවල් පාවිච්චි කරගෙන මේ community එකෙන් අරගෙන පාවිච්චි කරලා අපේ project එක ඉස්සරහට කරගෙන යන්න. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපිට ඕන මෙතනින්
ප්ලසයිගන්න ඇත්තකම ඇඩ කවුන් කියන කලික් කල්ලා අපිට කවුන්ඩ කැට් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට පුළුවන් මෙතන තීම වෙනස් කරගන්න ලයිට්ඩක් ඒ දෙක කැමති මූවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි වැඩකට ගත්තා මෙතන මෙතන සෙටින්ග්ස් වල ගිය හැකි නැත්නම් අපිට මේ get desktop app කියන ක්ලික් කරලා අපිට අපේ PC එකට desktop app එක download කරගන්න පුළුවන්. අර අපිට මෙතනින් පුළුවන් අපේ Figma කරන notifications බලා ගන්න. මෙන්න මෙතනින්. හරි. ඒක තමයි notification වල සිද්ධිය. හරි. ඉතින් අපි මෙතෙන්දී කතා කරලා මේ interface එක ගැන. මේ අපි මුලින්ම ලොගින් වුණාට පස්සේ account එකට අපිට මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි අපි බලමු කොහොමද Figma අලුතෙන් download කරගන්න කියලා. ඉතින් මෙතනින් පුළුවන් අපිට get desktop app කියන එක දීලා desktop app එක download කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන් මෙතන MB 124ක් යනවා එකට. එහෙම නැත්නම් ඔයගොල්ලන් පුළුවන් account එකේ log වෙන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ Figma එකේ මුලට ආවහම මෙතන මේ products කියන ක්ලික් කළාට පස්සේ මෙතනින් මේ downloads කියන ක්ලික් කළාට පස්සේ අපිට මෙතෙන්ද මේ වගේ page එක එනවා. මෙතනින් අපිට පුළුවන් desktop app එක හරි mobile app එක හරි නැත්නම් font installers download කරගන්න හරි ඒ වැඩ ටික කරගන්න මෙතනින් පුළුවන්. ඉතින් අපිට මෙතන කැමති නම් desktop app එක Windows වල නම් Mac එක කරන තමන්ගේ OS එකට හරියන විදිහට select කරගෙන ක්ලික් කරලා download කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි Figma download කරන වැඩේ තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද Figma එකේ tools use කරන්නේ කොහොමද canvas එක හදාගන්නේ එන්නේ වගේ දේවල් ටික අපි ඉස්සරහ වීඩියෝ එකෙන් කතා කරමු. හරි මේ නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න, subscribe එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.